කෝටියක් වටිනා රන් තැඹිලි තෙල් සිඳින නිවැරදිම ක්‍රමය මෙම වීඩියෝකින් ඔබට දැක බලා ගන්න ඔන්න දැන් පුළුවන්. මෙම රන් තැඹිලි තෙල් ඉතාම බලගතුය. හැමෝටම දීර්ඝසු ලැබේවා. බොහෝ දෙනා කියලා තිබ්බා රන් තැඹිලි නිවැරදිව හිඳින ආකාරය දාන්න කියලා. ඔන්න ඔයාලා නිසාම මේ වීඩියෝ එක මට කරන්න හිතුණා. නිකන් නෙමෙයි නැකතක් බලලා සුබ නැකතක් බලලා ඒ වෙලාව බලලා හරියා කාරව තමයි මේක හිඳින්න යන්නේ. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. මොකද පස් පවින් වැලි කියලා තමයි මේ දේ කරන්න ඕනේ. මොකද වැදගත් දේවල් වලට ඒ වගේම සුබ වැඩ කටයුතු රන් තැඹිලි තෙල් හිඳිනවා නම් පස් පවින් වැලි කියලා සුබ නැකතකින් තමයි හිඳින්න ඕනේ. ඉතින් මේක මම හිතනවා ඔයාලට හොඳ අත්දැකීමක් වෙයි කියලා. ඔයාලත් කරලා බලන්න හරියටම හරි. ඉතින් මේ තියෙන්නේ මම මේ රන් තැඹිලි තෙල් හිඳින්න යොදාගත්ත සුබ වෙලාව තමයි. ඒ කියන්නේ ජ්‍යොතිෂයට අනුව සුබ නැකතක් බලලා තමයි මේ වැඩේ කරන්නේ. මොකද මේ තැඹිලි ගහ පෙසියේ හිටවපු තැඹිලි ගහක් නැකතටම හිටවපු ගහක්. ඉතින් නැකතට හිටපු ගහකින් ගෙඩිය අරන් තමයි මේ සුබ නැකතක් හදාගෙන මේ රන් තැඹිලි තෙල් හිඳෙන්න ගන්න. ඉතින් මේක කෝටියක් මට විශ්වාසයි. ඔයාලත් රන් තැඹිලි තෙල් මේ විදිහට හිඳිනව නම් අනිවාර්යෙන් නැකත හදාගෙනම තමයි වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් රන් තැඹිලි කඩාගෙන ඉද්දී දකුණු පැත්තට කරකෝල තමයි ඔයාලා කඩා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මේ දැන් කඩාගත්ත ඔරිජිනල්ම රන් තැඹිලි ගෙඩියක්. ඉතින් මේක සාක්ෂි සහිතව ඔප්පුගන්නත් එක්කලා මම ඔයාලට අපල දෙන්නම්. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් පේනවනේ මේ තමයි ඔරිජිනල්ම රන් තැඹිලි. ඉතින් මේ තියෙන්නේ නා අරටුව. ස්වභාවික විදිහට නා ගහෙම ඉවත් වුණු ලී කැබැල්ලක්. ඉතින් මේ ලී කැබැල්ලෙන් තමයි රන් තැඹිලි ලී ඉවත් කරන්නයි ඒ පොල් ටික ගාවන්නයි ඕනේ. මොකද කිසිම යකඩයක් මේ සඳහා භාවිතා කරන්න එපා. ඔයාලට පේන වැද්ද දකින්නත් පුළුවන්. ඉතින් නා අරුටෙන් හදාගත්ත උල මේකෙන් තමයි රන් තැඹිලි ගෙඩියේ ලෙලි ඉවත් කරන්න ඕනේ. ඉතින් මේක තමගේ ඉන්නේ උඩට උස එකක් තමයි මේ නාරුව ගන්න ඕනේ. ඔයාලා ඉතින් කිසිම මොහොතක රන් තැඹිලි ගෙඩි ගහෙන් කඩාගත්තට පස්සේ බිම තියන්න එපා. මේ තෙල් හිඳන එක කොහොමවත් තියන්න එපා. ඉතින් රන් තැඹිලි ගෙඩියේ ලෙල්ලි වච්චන්නත් මම නැකතක් හදාගත්තා. මොකද මේක හරියාකාරව කරන්න ඕනින් දා මේ තියෙන ඒ නැකත තමයි ඔයාලට දකින්නත් පුළුවන් මේ තියෙන්නේ ඔරිජිනල්ම රන් තැඹිලි. මේ පේනවනේ. මේක චුට්ටක් පැලවිගෙන වගේ එනවා. මම ඔයාලට මේ පෙන්නනත් එක්කම තමයි ගත්තේ. ඉතින් මෙතන මම පොඩි ප්‍රමාණයක් තමයි මේ ගෙඩි දෙලි ගහලා තියෙන්නේ. නමුත් ගෙඩි 50ක් දෙලි ගහලා ඉන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඊගාව පියවර. ඊගාවට කරන්න තියෙන්නේ රන් තැඹිලි තෙල් හිඳින ස්ථානය මේ වගේ කිරියුතෝරලා දෙහි අත් එකෙන් හොඳට ඉහින්න තමයි ඊගාවට තියෙන්නේ. ඔන්න ඊගාව පියවර. ඊගාවට කරන්න තියෙන්නේ එම ස්ථානය මේ වගේ සුවඳුන් අල්ලලා සුවඳවත් කරන්න එක තමයි ඊගාවට කරන්න තියෙන්නේ. ඉතින් මේ හැමදේම ඉතාම පිරිසිදුව තමයි ඔයාලා කරන්න ඕනේ. මොකද රන් තැඹිලි තෙල් හිඳිද්දී එම ස්ථානය ඉතාම පිරිසිදුව තබා ගන්න අමතක නම් කරන්න එපා. ඉතින් උඩු වියනක් වෙනුවට ඖෂධීය ශාක පත්‍ර වලින් තමයි මම මේ ආවරණය කරලා තියෙන උඩ ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොඹ පත්‍ර, ඒ වගේම නා පත්‍ර, බෝ පත්‍ර තියෙනවා. ඒ වගේම නුග ශාකයේ පත්‍රත් මම මෙතනට යොමු කරලා තියෙනවා. මේ පත්‍ර වලින් ආරෝපණය කරාම
මේක යම්කිසි බලවේගයකුත් මේ රන්තැඹිලි තෙල් බින්දින එකට එනවා. ඉතින් ඒක ඇත්තටම කොහොමද මගේ සීයා කරපු දෙයක් තමයි මම මේ කරන්නේ. ඒ අත්දැකීම අනුව මේක කරලා බලන්න හරියටම හරි. මේ තියෙන රන්තැඹිලි. මේ රන්තැඹිලි ඊගාවට මේ රන්තැඹිලි ගෙඩිය බින්දින්න මම හදාගත්ත නාරුටෙන් හදාගත්ත මේ වගේ අත කොළුව. මේ අත කොළුව මේක හොඳයි. ඊට පස්සේ රම් පොල් ගෙඩිය ගා ගන්න ඕන ඔයාලා මෙන්න මේ වගේ මේ බියෙන් හදාගත්ත පිරමණයක් හදා ගන්න ඕන මෙන්න මේ වගේ. ඉතින් පොල් කටු හැන්දක් මම භාවිතා කරනවා. ඔයාලා භාවිතා කරන්න. මෙතන තියෙනවා ප්‍රාණජීව දර. ඉස්සෙල්ලාම ඔයාලා අවුල ගන්න ඕනේ මේ ලිප මේ ප්‍රාණජීව වලින්. මෙතන නාදර තියෙනවා. ඉතින් මේ සඳහා මේ දේවල් දෙක තමයි මම භාවිතා කරන්නේ. මේක හරියටම හරි. මේ පහන් හතරම ආලෝකමත් කියලා තියෙන්නේ සබ්බපාපස්ස ගාථාවෙන් 108 වාරයක් ජීවම් කරපු නොයදුල් තෙල් තමයි මේ වලට තමයි මේ ජීවම් කරලා පහන් ආලෝකය දැල්වලා තියෙන්නේ. ඉතින් මේකනොත් යම්කිසි මේකට රන්තැඹිලි තෙල් හින්දින බලවේගයක් උන්නගෙනවා ආරස්සාවක්. ඒ දේත් ඔයාලා කරගන්න. ඉතින් මේ හංගන දේවල් නෑ මම කිසිම හංගන්නේ නෑ. හරි දේ විතරයි මේ channel එකේ දාන්නේ. හරියටම හරි ඔයාලා කරලා බලන්න වර්ධින්නේ නෑ. ඔන්න ඊගාව පියවර තමයි එම ස්ථානය කහ වතුරෙන් පිරිසිදු කර ගැනීම. හැම තැනම එහින්න අමතක කරන්න එපා. රන්තැඹිලි ගෙඩිය බිඳලා ඒ වතුර ටික අනිවාර්යෙන් මේ වගේ භාජනයකට දාලා එකතු කරගන්න. ඒ වතුරෙන් තමයි මේක හොඳට තඹ ගන්න ඕනේ ඔයාලා. ඒ වගේම තමයි බිඳගත්ත රන්තැඹිලි ටික උඩින්ම තියාගන්න අනිවාර්යෙන් අමතක කරන්න නම් එපා. ඔන්න ඊගාව පියවර තමයි නාලියෙන් හදාගත්ත හෙල්මනෙන් මෙන්න මේ වගේ රන්තැඹිලි ටික ගා ගන්න එක තමයි ඊගාවට කරන්න තියෙන්නේ. ගාගත්ත රන්තැඹිලි ටික ලිපෙන් තියලා කලින්ම එකතු කරගත්ත රන්තැඹිලි ගෙඩිය වතුර ටික ඒකට දාන්න. ඉතුරු රන්තැඹිලි වතුර ටික වෙනම භාජනයකට දාලා තියාගන්න. තව ඉස්සරහට ඒක ඕන වෙනවා. මුනින්දස්ස සුබෝධි මූල අවුල ආරස්ස පරාජයෝහි උගෝසේ උන්දේව ගණ අපසන්නා ඒතේ රච්චේන ජයසු මයංග. හොඳින් තැඹුණාට පස්සේ රන්වන් පැහැයක් එනවා. එතකොට ලිපෙන් බාගන්න එක තමයි ඊගාවට ඔයාලා කරන්න තියෙන්නේ. ඔන්න දැන් හරි. දැන් බාගන්න එක තමයි ඊගාවට ඔයාලා කරන්න ඕනේ. ඔන්න ඊගාවට කරන්න තියෙන්නේ රන්තැඹිලි කලින් ඉතුරු කරගත්ත වතුර ටික මේ විදිහට ලිපේ තියලා හොඳට උණු කරගන්න එක තමයි ඊගාවට කරන්න ඕනේ. හරි. දැන් ඔන්න උණු වෙලා තියෙනවා. ඊගාවට කරන්න තියෙන්නේ ලිපෙන් බාලා ඊට පස්සේ රන්තැඹිලි ටික හොඳට මිරිකලා වෙනම කිරි ටික ගන්න එක තමයි ඊගාවට කරන්න තියෙන්නේ. ඔන්න ඊගාව පියවර තමයි කහ වතුරෙන් අත හොඳට සෝදා ගන්න එක. අංක 1ටම පිරිසිදුකම මේ සඳහා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔන්න ඊගාවට ඔයාලා කරන්න තියෙන්නේ රන්තැඹිලි ගහේම මටුල්ලක්ගෙන මෙන්න මේ වගේ කිරි ටික හොඳින් පෙරා ගන්න එක තමයි ඊගාවට කරන්න ඕනේ. පෙරාගත්ත රන්තැඹිලි කිරි ටික මෙන්න මේ විදිහට දාලා මද ගින්දරේ තම්බා ගන්න එක තමයි ඊගාවට කරන්න ඕනේ ඔයාලා. ඔන්න වෙලාව හරි. දැන් රන්තැඹිලි තෙල් එක ඔන්න පැහැදිලිව පේනවා. දැන් ලිපෙන් බා ගන්න එක තමයි ඊගාවට කරන්න ඕනේ. ඉතින් පරිස්සමෙන් බා ගන්න ඕනේ ඔයාලා. බාගනිද්දි ඔන්න දැන් හරි. රන්තැඹිලි තෙල් ටික මේ වගේ මටුල්ලෙන්ම පෙරා ගන්න ඕනේ ඔයාලා. ඔන්න හැමදේම මම හරියාකාරව ඔයාලට කියලා දුන්නා. ඔයාලා කරනව නම් මෙන්න මේ වගේ අනිවාර්යෙන්ම කරන්න ඕනේ. මුළු ලෝකෙටම ආලෝකය දෙන සූර්යාලෝක බලයෙන් තමයි මෙම රන්තැඹිලි තෙල් ටික ස්ථීර වශයෙන්ම භාජන වලට දාගන්න ඕනේ ඔයාලා. විශේෂයෙන්ම රන්තැඹිලි තෙල් වලට හිරු එළිය හොඳින් වැටෙන්න දීලා ඔන්න ඊට පස්සේ තමයි අර මූඩිය හොඳින් තද කරන්න ඕනේ. එහෙනම් ඔන්න වැඩේ හරි. ඔයාලා කරලා බලන්න හරියටම හරි. ඉතින් රන්තැඹිලි තෙල් නිවැරදිව හිඳින ආහාර තමයි ඔයාලට කියලා දුන්නේ. මම හිතන ඔයාලත් කරයි කියලා හරියටම. ඉතින් මේ යහපත් වැඩවලට විතරක් මේ රන්තැඹිලි තෙල් භාවිතා කරන්න අයහපත් වැඩවලට ගන්න එපා. මොකද ඒක සුබ නෑ. ඉතින් හැමෝටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් හොඳ වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.